කොහොමද අද ඔයාලට මම කියලා දෙන්න යන්නේ කොහොමද හරියටම Facebook එකට WhatsApp බටන් එක ඇඩ් කරන්න කොහොමද කියලා. ඕකේ අපි යන් දැන් වීඩියෝ එකට. ඕකේ දැන් මම මේක Facebook එකට යනවා. Facebook එකකින් අපේ Facebook page එකට ගිහින් මෙතන තියෙනවා ඩොට් තුනක් තියෙනවා. මෙතන මම ඒක ටච් කරගන්නවා. ඊට පස්සේ මෙතන තියෙනවා pencil එක edit එක icon එකක්. ඒක ටච් කරාම ඕකේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එන මෙතන තියෙනවා edit tool කියලා. මේක ටච් කරාම මේ වගේ ඉන්ටර්ෆේස් එකක් මෙතන තියෙනවා. ඊට පස්සේ add WhatsApp number කියලා මෙතන ටච් කරාම මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. මෙතන තියෙනවා WhatsApp number එක ඇඩ් කරන්න. මම copy කරගෙන තියෙන WhatsApp number එක මම ඊට පස්සේ මෙතනින් copy paste කරන මේ වගේ ඔයාලා type කරගන්න ඔයාගේ WhatsApp number එක මම මෙතනින් paste එක දෙනවා. ඊට පස්සේ මේ වගේ එනවා. මෙතන තියෙනවා send code to WhatsApp කියලා. මේක touch කරාම මේක load වෙලා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. දැන් ඔයාලට එන්න ඕනේ WhatsApp එකට ඔයාගේ number එකේ WhatsApp එකට එනවා verification code එකක් Facebook එකේ. ඒක මෙතනට දෙන්න ඕනේ. ඕකේ ඔන්න මගේ ආවා. මම දැන් මේක දෙනවා. ඔයාලා type කරගන්න. මේ වගේ type කරගන්න. ඕකේ මේ වගේ type කරගත්තාම හරි. එතකොට ඕකේ මෙතන your account දැන් හරි WhatsApp බටන් එක ඇඩ් වුණා. මෙතන තියෙනවා done කියලා ඔප්ෂන් එක. මේක දුන්නාම අපිට පුළුවන් WhatsApp බටන් එක ඇඩ් කරගන්න. මෙතන not now පස්සේ not now ඕකේ මෙන්න අපේ WhatsApp බටන් එක ඇඩ් වෙලා තියෙනවා. ඉතින් අපි යනවා දැන් ගායත් යනවා. ඕකේ මෙතෙන්ට ගිහින් අපි පොඩ්ඩක් රීපේස් කරගන්නවා. බලන්න WhatsApp බටන් එක. ඕකේ මේ තියෙන WhatsApp බටන් එක ඇඩ් වෙලා මෙතෙන් අපිට දැන් පුළුවන් අපේ ඇඩ් එකක් දාගන්න. මම ඔයාලට දැන් කියලා දෙන්න කොහොමද ඇඩ් එකක් දාගන්න WhatsApp බටන් එක ඇඩ් කරලා කියලා. මම දාන්න. ඕකේ මෙතනින් දැන් ඔන්න WhatsApp බටන් එක මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. දැන් මෙතන තියෙන කොළ පාට icon මේක ටච් කරාම අපේ gallery එකට යනවා. දැන් මම මේක සෙට් කරගෙන එතන ඔයාලට phone number එක type කරන්න පුළුවන්. link එක WhatsApp group link එක phone එක type කරගන්න පුළුවන්. මම type කරන්න නැතුව ඔයාලට කියලා දෙන කොහොමද කරන්න කියලා. මම ඔකට normal join now කියලා දාන්න. මේක දාගත්තා. දැන් මේක post දෙන්න. දැන් අපේ මේ වගේ fill වෙනවා. මේ වගේ. ඕකේ දැන් පොඩ්ඩක් රීප්‍රෙස් කරගත්තා. හරි. ඕකේ මේ තියෙන අපේ WhatsApp බටන් එක ඇඩ් වෙලා තියෙනවා. මේ තියෙන්නේ WhatsApp බටන් එක ඇඩ් වෙලා ඔයාලට මෙතනින් බලන්න පුළුවන් ටච් කරලා WhatsApp බටන් එකේ යනවා කියලා WhatsApp එකට. ඕකේ මේ තියෙන්නේ අපි WhatsApp බටන් එකෙන් යනවා. දැන් අපි බලමු WhatsApp බටන් එක ඇඩ් කරලානේ. දැන් අපි බලමු ඇඩ් එක group එකට share කරන්න කොහොමද කියලා. මෙතන තියෙන share icon එක මේක ටච් කරාම අපි තියෙනවා මෙතන ගියාම මේ තියෙන group කියලා. මේක ටච් කරාම මේ වගේ ඉන්ටර්ෆේස් එකක් මෙතන තියෙන අපි ඇඩ් වුණ group ටික මෙතනින් එකක් select කරලා මෙතන post දෙනවා. ඊපස්සේ ඒ වගේම මෙතනින් select කරලා මේ වගේ post දුන්නාම group වලට යනවා. දැන් මම පෙන්නන්න කොහොමද තියෙන්නේ කියලා. මෙතන පෙන්නනවා අපේ හතරක්. දැන් අපේ post හතරක් ගිහින් තියෙනවා. මේ වගේ පෙන්නන post මේ තියෙන්නේ අපි keep post මේ තියෙන group වලට share වෙලා. මේ වගේ share වෙනවා.
ඒවා එහෙම තමයි හදන්න තියෙන්නේ.